ස්විම් ආම් එකක් දාලා මේක නම් එපිසෝඩ් එක අයින් කරපු ස්විම් ආම් එකක් මම දැම්මේ. ෂොකට් එක ට්‍රීවිල් එක ඉස්සරහා ෂොකට් එකක් දාලා තියෙන්නේ. ඔය චුට්ටයින්න ඉන්න චුට්ටක් මේක මේ පොඩ්ඩක් පේන තැනකට ගන්නකම් හිතේ බහින්න. ඔන්න බයික් එක කේන් හිටම් මලකට කාලා තියෙන්නේ. ෆුල් දැල් බැඳලා මලකට කාලා පෙට්‍රෝල් නැත් වේද පොඩ්ඩක් ගන්නද? පෙට්‍රෝල් නැහැ චුට්ටක්වත් කොහොම හින්දලා මේක ඉතින් හදලා ගන්න ඕන අපිට. ආයි බයික් එක පදින්න කලින් වගේ. අපි ආයි හදලා ගමු නේද? මේක මේ චැලියකට හදලා තියෙන්නේ දැක්ක නැති යාළු ඇති. කලින් මම වීඩියෝ එකක් දාලා තිබ්බා. මේක පදින එක. මේ චැලි චැසියට තමයි මේ වෙන ලොකු 90 එන්ජින් එකක් තියලා ස්විම් ආම් එකක් දාලා මේක නම් එපිසෝඩ් එක අයින් කරපු ස්විම් ආම් එකක් මම දැම්මේ. ෂොකට් එක ට්‍රීවිල් එක ඉස්සරහා ෂොකට් එකක් දාලා තියෙන්නේ. ටයර් දාලා තියෙන ට්‍රීවිල් වල ටයර් දාලා හදලා තියෙන්නේ. මේක නම් මේ ට්‍රීවිල් වල අයින් කරපු ඇක්සල් දෙකක් කපලා අරන් පහලා තියෙන්නේ. අර පැත්තටයි මේ පැත්තටයි. චේන් එක දුවන්න පොඩි සේසර දෙකක් සෙට් කරලා තියෙන්නේ. නැත්තම් චේන් එක පයින්නවා. පයින් හින්දා ඉතින් මේක හදලා ගමු. මේ ඔයාලා වීඩියෝ එකක් දාන්නම් රවුමක් පදින. ඔයාලා වීඩියෝ එකක් දාන්නම් රවුමක් පදින. මම මේක හදලා ඉවරලා බයික් එක ඉතින් ඔයාලා බලනවා ඉතින් මෙන්න මේ සයිලන්සර් කෑල්ල මොකේ එකක්ද කියලා. දන්නේ නැති කට්ටියට මම කියන්නම් මේ කෑල්ල මොකේ එකක්ද කියලා. ඔයාලට පේන්නේ නිකන් මේක මොඩිෆයි කරලා හදපු සයිලන්සර් බටයක් කියලා. මේක මේ ඔයාලා දන්න ඇති සාමාන්‍යයෙන් ඔය ලොන්සින් බයික් CD50 90 බයික් වල ඔයාලා දැකලා ඇති සයිලන්සර් එක. ඒ සයිලන්සර් එක ඇතුලේ තමයි මෙන්න මේ කෑල්ල තියෙන්නේ. ඒක පල්ලා තමයි මේ කෑල්ල මම අරන් තියෙන්නේ. ලොන්සින් බයික් වල එහෙම ඇතුලේ මේ වගේ කෑල්ලක් තියෙනවා බලපුවා. හරි ඉතින් මම මේක ස්ටාර්ට් කරලා ඔයාලා රවුමක් පදින වීඩියෝ එකක් දාන්නම්. ඔයාලා බලන්න. මෙයා තමයි ඉතින් මේකේ අයිතිකාරයා.
තාම පදින්න බෑ. ලොකු වුණාම තමයි පදින්න වෙන්නේ. හරි එහෙනම් යාළුවෝ හැමෝටම සුබ දවසක්. මේ මම මේක බයික් එක ස්ටාර්ට් කරලා ඔයාලට පදින වීඩියෝ එකක් දාන්නම්.